හයි කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද ඩයට් වීඩියෝ එකක්වත් බරසටහන් වෙන වීඩියෝ එකක්වත් නෙමෙයි. ගොම්බිටි වගේ. ඉතින් ඔන්න මේ දවස ගැන කියනවා නම් මේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට කලින් දවස්. ඒ කියන්නේ 10 වෙනි මාසේ 31 වෙනිදා. ඉතින් අද දෝනි මායි දෙන්නම එකතු වෙලා අපච්චිව සර්ප්‍රයිස් කරන්න පොඩි කෑමක් හදන්න හිතුවා. ඉතින් මම මේ පණ දාගෙන කපන්නේ ලීක්සුයි කරපිංච. ඉතින් ඒ ටික කපලා ඉවර වෙලා මෙන්න මේ විදිහට පාන් පිටි ඉස්ටි එකතු කරලා ඒකට කපාගත්තු ලීක්සුයි කරපිංචයි එකතු කරලා වතුර දාලා මේ විදිහට අනාගත්තා. ඉතින් මේක බෝල හදාගන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ දැම්ම දන්නවා ඉතින් මම මොනවද හදන්නේ කියලා. ඔයගලන්ගේ ගෙවලවත් ඉන්නවද මේ විදිහට පිටි අනනකොට මේ අමුවෙන් කන බබෙක්. ඉතින් අපේ ගෙදර මේ බලන්නකො මෙයා අමුවෙන් පිටි ගොඩාක් කෑවා. ඉල්ල කෑවා. ඉතින් මේ කනකොට බලන්නකො යාට පොඩි කරදරයක් වෙනවා ඉස්සරහට. ඉතින් ඔන්න එයා ලර්නින් ටවර් එකට යන්නේ නැතුව එයා මේ පොඩි බකට් එකක් තියලා තමයි වාඩි වෙලා හිටියේ. ඒ බකට් එක ලිස්සලා කොහමද එයා බිමට වැටුණා. ඊට පස්සේ ඉතින් එයා වඩාගෙන තමයි වැඩ කරපු හැම වැඩක්ම. ඉතින් ඔය තියෙන වගේ ෆයිනල් අවුට් එක. ඉතින් අර උඳු වඩේ වගේ මේ පිටි වලින් වඩේ තමයි හැදුවේ. බර්ත්ඩේ එකක් කිව්වහම ඉතින් කේක් නැතුවම බෑනේ. මේ මං හදන්නේ කේක් එකක් කිව්වට කේක් නෙමෙයි නිකන් මෆින්ස් වගේ. ඒකට මම සීනි දැම්මේ නැහැ. සීනි ගෙදර තිබුණේ නැති නිසා මම ඒකට කෙසෙල් දාලා තමයි හැදුවේ. මේ ස්ටීම් කරලා තමයි හැදුවේ. ඒක ඉතින් රසට ආවා. ඒ උනාට ඉතින් කේක් නෙමෙයි. මේ බබත් හරි ආසාවෙන් කෑවා. ඒක මාර රසයි ඉතින්. පච්චිදෙන් කලින් අපි කාලේ ඉන්නේ බේ. රසයි සුදුවම. දයන්නේ. මාරහයි. මේකට මට දාන්න ෆ්‍රෙෂ් මිල්ක්වත් පිටිකිරිවත් තිබුණේ නැහැ. ඒත් මම බටර් වලින් හැදුවේ. ඇස්ට්‍රා වලින් නෙමෙයි බටර් වලින්. මේක හරි රසට පිටිරසට ආවා. අද හස්බන්ඩ්ගේ උපන්දිනේ. ඉන්නකො අපච්චිගේ උපන්දිනේ කියන්නේ. ඉතින් කේක් හැදුවා මේව ගොම්බිටි වගේ. මේ පළවෙනි වතාවට මම මේ කේක් හැදුවේ පළවෙනි වතාවට. කියන්නේ හැමදාම මම හදන කේක් මේ විදිහට තමයි එන්නේ. මේ කප් කේක් මෝල්ඩ් එක දාලා හැදුවේ. ඒක නිසා ඒවා හරි චූටි. මේ ඊටිපන්ද මම මේ ගෙදර හදාගත්ත එකක්. මේක යා ශ්‍රී ලංකාවේ දිනනවා කේක්. ඔයාලට දෙන්නේ අපච්චි ආවම මේක වත්ත කරලා හැපි බර්ත්ඩේ ටු යූ කියමු ඈ. බයි එහෙනම් මේ හස්බන්ඩ් සර්ප්‍රයිස් කරන්න යන්නේ. දැන් වෙලාව 12ට නගයි රෑ 12ට. එයා වැඩ ඇරිලා යන්නේ මේ වෙලාවට. ඉතින් අපි සර්ප්‍රයිස් කරන්න බලන්න ඉන්නේ බලමු හරියයි කියලා. මේ තියෙන හස්බන්ඩ් හදපු අනිත් කෑම. මේකෙන් 3යි ඉතුරු මං හිතන්නේ මේකෙන් 6ක් විතර හදුවා. දෝනිමා ඒක ටික කෑවා. තව මේකත් එක්කම මිනිස්සුත් තියෙනවා. බලමු මෙයා සර්ප්‍රයිස් එක දන්නේ නැහැ මේ කිසි දෙයක්. එයා හිතන්නේ නැහැ මම එයාව මේ විදිහට සර්ප්‍රයිස් කරා කියලා. මම දැන් හස්බන්ඩ් මැසේජ් එකක් දාලා බබා නිදි මේ මම නිදිය ගන්නවා කියලා. බලමු අපි ලයිට් එක ඕෆ් කරලා හස්බන්ඩ් ගන්නකොට එයා සර්ප්‍රයිස් වෙයිද? එයා නැත්තම් මම මෙහෙම කරයි කියලා හිතන්නේ නැහැ. හැබැයි මම මෙහෙම කරයි කියලා බලමු. 12යි 5ත් වෙලා හස්බන්ඩ් තාම නෑ මම බෙද වෙනවද කියලා. බයික් එකේ සද්ද ඇහෙනවා නම් මේ තාම නෑ හස්බන්ඩ්. Happy birthday. අපච්චි අපච්චි එනකන් අපි ඉන්නේ. අපච්චි තාම නෑ. මේ වෙලාව කීයද? මේ 12යි 7යි වෙලාව. අපච්චි තාම නෑ. අපි මේ happy birthday මියුසික් එකක් දාලා මේ අපච්චිව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන මේ බෆල් එකේ දාලා තියෙන හයි පච්චි නම දෝනිගේ බයි
Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday. अरे वाह बिल्कुल Bangga? Kau dah. ඉතින් ඔන්න හස්බන්ඩ් සර්ප්‍රයිස් කරලා අපි මේ විදියට කන්න පටන් ගත්තා. ඉතින් ඔය තියෙන වඩේ කන විදිය. ඇයි? මේ අප්පච්චිට බර්ත්ඩේ එකට අපි විශ් කරා නේද? ඉතින් ඇයි පුතේ? හැපි ටු යූ. ඉතින් අපි පොඩි ෂට් එකක් දාගෙන මේ විදියට තමයි කෑවේ. ඔගොල්ලෝ බලනවා ඉතින් මොකද මේ බර්ත්ඩේ එක දවසට වඩේ හදාගෙන නගලන්නේ කියලා. ඇයි පුතේ? මගේ හස්බන්ඩ් ෂෙෆ් කෙනෙක්නේ. ඉතින් එයා ඔය රයිස් ඒව මේවට කැමති නැහැ. ඉතින් එයා කැමති ගමේ විදිහට කන්න. ඉතින් ජම්බෝලයි බතුවේ හරි ගමේ විදිහට තියෙනවා නම් එයා හරි ආසයි. එයා ආසයි පිටි කෑම වලට. එතකොට මොනවද මේ ওই වඩේ වලට ආසයි. එතකොට පොල් රොටි වලට, එතකොට පරාටා වලට එහෙම තමයි එයා ආස. ඉතින් ඒ අතරින් එයා වැඩියෙන් ආසයි මම ওই පිටි වලින් හදන ওই උඳු වඩේ වගේ හදන එකට. ඉතින් ඒක නිසා මං හිතුවා ඒව හදන්න. ඉතින් හස්බන්ඩ් රසයි කියලා කිව්වා. ඒකට ලුණු මිරිසකුත් හැදුවා ඉතින්. ඉතින් වඩේ හදන්න හේතුව තමයි හස්බන්ඩ් මං හදන මේ පිටි වඩේකට ආස එක. Daya putih cerita pun nak. Daya. ඉතින් ඔන්න මේ බර්ත්ඩේ එක දවසේ උදේ හස්බන්ඩ් අපිට දීපු ට්‍රීට් එක තමයි මේ තියෙන්නේ. අම්මා. ෆෝන් එක තියලා ඉන්නද? එපා. අර කෙල්ල ඉස්සලා එන එකක් කොහොමද? ඉස්සලා බලන්න ඕන කොහොමද එන්නේ කියලා. Ini dapat cina ni. Ini. Hai. Duduk. Hai hai. ඉතින් මේක ලිස්සලා එන විදිහක් තියෙනවා. වේගෙන් ලිස්සලා එනවා. ඉතින් මේ ඒ ක්‍රමය මට එච්චර සෙට් වුණ නැති නිසා තමයි මම ওই විදිහට මේ හිමින් ඇවිල්ලා වැටුනේ. නැත්තම් ඕක ඉබ්‍රියට නේ හස්බන්ඩ්. බලන්න බබයි දෙන්නම ගියා. මෙතන මේ පොඩි කරදරයක් වුණා හස්බන්ඩ්ටයි බබාටයි. ඉතින් මේ දෙන්න මේ විදිහට මේ හස්බන්ඩ්ගේ කකුල පැටලිලා ෆූල් එකට වැටුණා. දෝනි බබයි දෝනි පැටලෙනවත් එක්ක ඒක දකිනකොට මට වාසියක් මේ අපච්චි දෝනි දෙන්නම වතුර ගිලුණා. මේ බබාට ඒ බේබිලා තියෙනවා. Hari. Hari. බබට ආයෙ යන්න ඕනද? බබට ආයෙ යන්න ඕනද ඒකේ? හිතුවට වඩා වේගෙන් ආයෙ ආවා. අක්කා පුතේ. දැන් හරි. Ini capek ya. ඉතින් උදේම කඩේකින් අපි පොඩි දේවල් ටිකක් කාලා නෙස්කොෆි එකක් බීලා එහෙම හස්බන්ඩ් අපි එකන් ආවේ හොටෙල් එකකට මේ පූල් එකට. ඉතින් බබා මාර ආසයි මේ වතුරට.
ඉතින් ෆූල් එකේ අපි ටිකක් සෙල්ලම් කරා. ඉතින් දෝනිටයි අපච්චිටයි කරදරයකුත් වුණා. ඉතින් දෝනිව ගන්න බෑ ෆූල් එකෙන් මේ ඒ තරම් මාර ආසයියා. පස්සේ කොහම හරි යාට ටික වෙලාවක් යනකොට ඇති වුණා. ඉතින් මේ බලන්නක ලස්සන මේ ෆූල් එකේ. ඊට පස්සේ අපි කන්න ගියා. බලන්නකො හැන්දා හරියට මෙතනින් තියෙනවා. හායි කියන පුතේ. සුදු හායි කියන. මම කාලා රෙස්ටොරන්ට් එකකින් එළියට එනකොට බබා නිදී. ඉතින් ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් එකකුත් කෑවා. හස්බන්ඩ් එකයි ගත්තේ. යාට ගත්තේ නෑ. ඒක නිසා මේ මං යාට මගේ අයිස්ක්‍රීම් එකෙන් චුට්ටක්වත් දෙන්න නැතුව ඔක්කොම කෑවා. කාලි වරුණාට පස්සේ තමයි මට මතක් වුණේ අනේ හස්බන්ඩ්ට දුන්නේ නෑ නේද කියලා. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ආවා. ගෙදර එනකොට කේක් අරන් ආවා. ඊට පස්සේ අපි උන්ට ඉන්ග්‍රීඩියන්ට් දෙකකුත් හදාගෙන තේ බොන්න හදනකොටම බලන්නකො ඉතින් ආපු දෙයක් අයිතිද ඒ බලන්න ලස්සන ෆොටෝස් කේක් හායන් කේක් දෙන්න